කෙම්මුර අඩවියට ඇතුල් වුණ ඔයාව ආදරෙන් පිළිගන්නවා. මුලින්ම වෙනදා වගේම කියන්න. ඔයා පොඩි දෙයකටත් බය වෙන කෙනෙක් නම් මේ කතාව අහන්න ඔයාට බෑ. ඒ වගේම ඔයා හොල්මන් කතා වලට කැමති කෙනෙක් නම් channel එක subscribe කරලා bell icon එක all කරලා තියාගන්න. අලුතින් upload වෙන හැම කතාවක්ම ඉක්මනින් ඔයාට බලන්න පුළුවන් වෙයි එතකොට. අමාවක දවසට හඳ පායන්නේ කියලා ඔයා දන්නවනේ. මේ කතාව සිද්ධ වෙලා තියෙන්නේ අමාවක දවසක. කුරුණෑගල පළාතේ කුඩා ගල්ගමුව කියන ප්‍රදේශයේ 1968 දී වගේ කාලෙක. මේ පැත්තේ මිනිස්සු බොහෝමයක් කෙරුවේ ගොවි තැන. ආරොන් ගොවි මහත්තයාගේ කුඹුර තිබුණේ කැලේට මායිම්ම. අමාවකද පුන් පෝයදාද කියලා නෑ. සත්තුන්ගෙන් ගොයම බේරගන්න එදා රැත් ආරොන් ගොවි මහත්තයා කුඹුරට යන්න පිටත් වුණා. කුඹුර තියෙන කැලේට මායිම්ම නිසා ආරොන් ගොවි මහත්තයාට අනිත් අයට වඩා තනියෙන් ඇවිද යන්න තියෙන දුර වැඩි. වෙනද වගේම අනිත් ගොවියෝ ටික තම තමන්ගේ කුඹුර ළඟින් නතර වුණා. ආරොන් ගොවි මහත්තයාට මේ ගමන පුරුයි. ඒ කාලේ දැන් වගේ නෙවෙයි. මිනිස්සු අඩුයි, කැලේ වැඩි. වැලි පාර දිගේ පන්දන් එළිය අරගෙන ඉස්සරහට ඇදෙන ආරොන්ට පාර දෙපැත්තේ මහා රෝස්ස කැලේ වෙලාවකට පෙනුනේ යක්ෂ භූතයෝ වගේලු. ටිකක් ගුරුකම් එහෙමත් දන්න ආරොන් ගොවියා ඕවට බය වෙන කෙනෙක් නෙමෙයි. එදා කළුවර වැඩි වුණත් අද තරම් වල්ලලින්ගෙන් හානි ඒ කාලේ තිබුණේ නැල්ලු. අලින්ද ඇති වෙන්න කැලේ ඒ කාලේ ඉඩ තිබ්බලු. ඔහොම ඉස්සරහට ඇදෙන ආරොන් ගොවියට එකපාරටම ඈතින් හුළඟට මලගෙදරක කොඩියක් වැවෙනවා වගේ පේන්න ගත්තලු. පොඩ්ඩක් හිත හෙල්ලුණත් මේ කැලේ කොහෙද ගෙවල් කියලා හිතාගෙන ඉස්සරහට ආවලු. ඒ දැකලා තියෙන්නේ මායාවක්ලු. ළඟටම ගිහින් බලනකොට එහෙම කිසි දෙයක් තිබිලත් නැහැ, පෙනිලත් නැහැ. ඔන්න එකපාරටම කැලේ ඇතුලෙන් ගෑනු කෙනෙක් රහසින් කතා කරනවා, hina වෙනවා එහෙම. ඒ පාර නම් ආරුම් කොයියට හිතුණලු මේක හොල්මනක් තමයි කියලා. හොඳ කුණුහරුපයකුත් කියාගෙන පිටිපස්ස නොබලා ඉස්සරහට ගියාලු. එකපාරටම ආව හුළඟක් ආරුන් ගොවියගේ පන්දම නිවලා දැම්මලු. හුළඟේ සැරට ආරුන් ගොවියා කව හෙල්ලිලා ගියා කියලාලු මතක. කට්ට කළුවරේ ආරුන් ගොවියා ගිනි පෙට්ටිය අදිද්දි ඇහෙනවලු තමන් ළඟ කවුරු හරි හුස්ම ගන්න. ආරුන් ගොවි මහත්තයා දන්න මන්තරයක් ජප කරන ගමන් ගිනි කූර ගහද්දි ඈතින් කවුදෝ විලාප දෙන හඬක් ඇහුණා. මන්තරේ ජප කර කරම ආරුන් ගොවියා කුඹුරටම ඇවිත් තියෙනවා. කවදාවත් නැති හුලඟක්ලු එදා. ගහ උඩ පැලට නකින්න කලින් ආරොන් ගොයියා බිම ගිනි මැලයක් ගහනවා. ගිනි මැලේ එළියෙන් පැල දිහා බලද්දි කටේලේ පෙරාගෙන සුදු ඇඳගත්තු ගැහණියක් ඇස් දෙක ලොවි ගෙඩි දෙකක් තරම් කරගෙන පහළ ආරොන් ගොවියා දිහා බලාගෙන ඉන්නවලු. එන්නේ ඒ වෙලාවේ තමයි ආරොන් ගොවි මහත්තයාට මතක් වෙලා තියෙන්නේ රෑ කෑමට උයාගෙන ආවේ පිළිබැදුමක් කියලා. ආරොන් ගොවියා ටක් ගාලා කෑමක ලිහලා ගින්දරට දාන්න හදද්දිම උඩ ඉඳපු ගෑණි වේගෙන් ඇවිත් ආරොන්ගේ කම්මුලට ගහලා කෑමක අරන් පාවෙලා ගිහින් තියෙනවා. ඒ ගහපු වේදනාව කොයිතරම්ද කියනවනම් මූණ සීරිලා ගිහින් තියෙනවා. ආරොන් ගොවියට බයට මොන මන්තරේවත් ඒ වෙලාවේ මතකෙට ඇවිත් නෑ. ගොවි මහත්තයා අසිහියෙන් වගේ බයේ කැලේට පැනලා දුවගෙන ගිහින් තියෙනවා. ඔය පැත්තේ ලෙන් විහාරයක් තියෙනවලු යක්තෙස්සා ගල කියලා. අන්න එතනට තමයි ආරොන් ගොවි මහත්තයා දුවගෙන ගිහින් තියෙන්නේ. ආරණ්‍ය වාසී ස්වාමින් වහන්සේට හැමදේම කියලා ගොවි මහත්තයා සිහි නැතුව වැටුණලු. ඒ ස්වාමින් වහන්සේ තමයි
පිරිත් කියලා පිරිත් පැම්පෝලා ආරංගොයි මහත්තයා ගොඩ අරගෙන තියෙන්නේ. ඔහොම කාලයක් ජීවත් වුණ ආරුංගොයි මහත්තයා අකාලෙම මැරිලා ගිහින් තියෙනවා. හේතුවක් තාමත් දන්නේ නැහැ. අපිට මේ කතාව කිව්වේ ආරුංගොයි මහත්තයාගේ දරුවෙක් වෙන එක්කෙනෙක්. සමහර විට ඔයාටත් හොල්මන් අත්දැකීමක් තියෙන්න පුළුවන්. ඔයා දන්න අඳුරන කෙනෙක්ගේ කතාවක් ඔයා දන්නවා වෙන්න පුළුවන්. ඔයා කැමති නම් අපිත් එක්ක ඒ කතාව බෙදා ගන්න පුළුවන්. මේ වගේ දේවල් මේ ලෝකෙ සිද්ධ වෙනවා. ඒවා විශ්වාස කරන පිරිසක් ඉන්නවා. ඒවා දැකපු පිරිසක් ඉන්නවා. ඔයාට මොනවද මේ කතා ගැන හිතෙන්නේ? ඔයා මේවා විශ්වාස කරනවද? ඔයා කමෙන්ට් එකක් දාලා අපේ කතාවට ලයික් එකක් දායි කියලා මම බලාපොරොත්තු වෙනවා. මේ වගේ කතා හැමදාම අහන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. අදට කතාව ඉවරයි. ආයෙත් අලුත් කතාවකින් හම්බ වෙනකම් පරිස්සමින් ඉන්න.